අපේ ජීවිතය උණුසුම ආලෝකය සියල්ලම එක මූලාක්ෂයකින් බිහුණා කියලා අපේ විද්‍යාඥයෝ කියනවා. ඒ වෙන කවුරුත් නිසා නොවේ. අපි දිනපතා දකින සූර්යයා නිසා. අපි සූර්යයා ගැන දන්නවද? සූර්යයා හැදුනේ කොහොමද කියලා දන්නවද? ඒ ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. හරි, අපි යමු වීඩියෝ එකට. අංක 1 නෙබියුලා එකක් බිහිවීම. මොකද්ද මේ නෙබියුලා කියලා කියන්නේ? වසර බිලියන 4.6කට පෙර විශ්වයේ ගෑස් සහ ඩාස් වලින් සමන්විත වලාකුළක් තිබුණා. ඒ වලාකුළ නෙබියුලා ලෙසින් හැඳින්වුණා. ඒ විශාල නෙබියුලා වලාකුළ තුල ගුරුත්වාකර්ෂණය බලය මගින් ද්‍රව්‍ය එකිනෙකට ඇදෙන්න පටන් ගත්තා. ගුරුත්වාකර්ෂණය බලයෙන් ද්‍රව්‍ය එකට ඇදෙද්දී ඒ ආවර්තනය වේගවත් වී මැදදී තද බහුල ගෑස් කෝලයක් සහ ඒවට හැකිලෙන තැටි ගෑස් ඩාස් පද්ධතියක් බිහි වුණා. ඒ ආවර්තනය වැඩි වෙද්දී සූර්යාගේ මැදදී ද්‍රව්‍ය වැඩිපුර එකතු වුණා. ඒ නිසා උෂ්ණත්වය බිලියන ගාණක් අංශකව වැඩි වුණා. එවකට හයිඩ්‍රජන් පරමාණු එකිනෙකට විචලනය වෙලා හීලියම් පරමාණු බිහි වෙන්න පටන් ගත්තා. මොනවාද මේ හීලියම් පරමාණු කියන්නේ? හීලියම් පරමාණු ගැන දැනගන්න කලින් ඉස්සෙල්ලාම දැනගන්න එපේ පරමාණුවක් කියන්නේ මොකද්ද කියලා. පරමාණුවක් කියන්නේ යාවත් කාලේ විද්‍යාව අනුව ද්‍රව්‍යයේ ඊටම කුඩාම ඒකකය. ඔයාව, මට, වායුව, සූර්යයා මේ සියල්ලම පරමාණු ලෙස හැඳින්වේ. පරමාණුවක කොටස් කීයක් තිබෙනවද? පරමාණුවක කොටස් 3ක් තියෙනවා. ඒ කොටස් 3 ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. එතකොට මොකද්ද හයිඩ්‍රජන් පරමාණුවක් කියන්නේ? සූර්යයා තුල වැඩිපුරම තියෙන හයිඩ්‍රජන්. එක හයිඩ්‍රජන් පරමාණුවකට තිබෙන්නේ ප්‍රෝටෝන එකක්, ඉලෙක්ට්‍රෝන එකක්, නියුට්‍රෝන නැහැ. ඒ තමයි විශ්වයේ සරලම පරමාණුව. එතකොට මොකද්ද හීලියම් පරමාණු කියන්නේ? හීලියම් කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට විචලනය වූ විට බිහිවන නව පරමාණුවක්. හීලියම් පරමාණුවකට තියෙන්නේ ප්‍රෝටෝන දෙකක්, නියුට්‍රෝන දෙකක්, ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ නිසා එක හීලියම් කියන නමේ මූලද්‍රව්‍යය. විචලනය කියන්නේ මොකද්ද? සූර්යයා තුල උෂ්ණත්වය අතිශයින් වැඩි මැදදී තැන්වලදී සෙල්සියස් අංශක මිලියන 15කටත් වැඩි වේ. ඒ තත්ත්වය යටතේ හයිඩ්‍රජන් පරමාණුක එකිනෙකට ගැටිලා ඒකට එකතු වෙලා හීලියම් පරමාණු වෙලා ශක්තිය නිපද වෙනවා. ඒ ශක්තිය තමයි අපට ලැබෙන ආලෝකය සහ උණුසුම. මේ ක්‍රියාවට කියන නියුක්ලියර් විචලනය කියලා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට එකතු වෙලා හීලියම් පරමාණුවක් විශාල ශක්තියක් ආලෝකයේ උෂ්ණත්වයක්. ඔයාට මේක හිතා ගන්න පුළුවන් මේ විදිහට. හයිඩ්‍රජන් කියන්නේ ඇට දෙකක් වගේ. ඒ දෙක එකට ගැටිලා ඉන්න නව ඇට වගේ හීලියම් බවට පත් වෙනවා. ඒ වෙලාවේ නිපදවන ශක්තියෙන් තමයි සූර්යයා දිලිසෙන්නේ.